හලෝ ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කතා කරමු small business ගැන. මේ තියෙන මම කරන business එක. ඉතින් අපි ඒ ගැන ටිකක් කතා කරලා ඉමු. business එක කිව්වට මේක එක විදියවල් තියෙනවා මම කරන. ඉතින් එක items තියෙනවා. ඒක නිසා අපි බලමු මම කොහොමද business එක පටන් ගත්තේ කියලා. මම හරියම පොඩි business එකක් තමයි මුලින් කරන්නේ. මුලින්ම කියන්න ඕනේ මම දැන් මාස 4කට විතර තමයි මම business එක පටන් ගත්තේ. මම මෙහෙමයි මම ඔයාලට කියන්නම් අපිට දෙයක් කරන්න හිතුනොත් අපි ඒක ඒ වෙලාවෙම කරන්න ඕනේ. මොකද මම කියන්නේ මට ඒක හිතුණා කියන්නේ මමත් එක්ක වීඩියෝස් බලලා මම හොයලා එහෙම නෙමෙයි මට නිකන් මම ෆෝන් එකෙන් බල ඉඳි දැක්කලා මට හිතුණා මේක මටත් කරන්න පුළුවන්. මොකද අපේ පැත්තේ තාම කවුරුත් ඒක කරන්නේ නැහැ. ඒකවල මට ඒක මට මොන හරි දෙයක් කරගන්න පුළුවන් මේ කියන එක මට හිතුණා. ඉතින් ඒක නිසා මට හිතුණ ගමන්ම මම එදාට පහවදා ඉඳලා මේකට ඕන බඩු හොයන්න එන්නේ දේවල් කරන්න පටන් අරගෙන ඊට පහුවෙනාම මම ඒකට බඩු අරගෙන ඒක පටන් ගත්තා. පටන්ගෙන මුලදී නම් අතරම වීඩියෝස් බලලා මමත් හැදුවේ. මම කරන්නේ රිබන් ෆ්ලවර්ස්. දැන් ඒක හැමෝම ගොඩක් අය කරනවා. මම මේ වීඩියෝ එකේ දාන්නම් මම කොහොමද ඒක කරන්නේ කියලා. රිබන් ෆ්ලවර් බොකේ එක වගේ මම අර කූඩේ බාස්කට් එක අන්න ඒකත් මම හදනවා. මම හදාලා තියෙන heart shape එකට. මේ තියෙන්නේ මේක මම පැහැදිලි වීඩියෝ එකක් ඔයාලට දාන්නම්. මේ තියෙන heart shape එක මේක කස්ටමර් කෙනෙක් ඉතින් එයාට ඕනේ කියලාම හදාගත්ත එකක්. මේ බස් වල ඉස්සරහට තියන්න අන්න එතන තියාගන්න ඕනේ කියලා. මම ඕක මට කියලා හදාගත්තේ. ඉතින් ඒ වගේ මම මුලට යන්න ආයෙත් කොහමද මේක පටන් ගත්තේ. ඉතින් රිබන් ගත්තා මම කුරුණෑගලින් බඩු අරගෙන අතරම අපිට පෙටා ගිහිල්ලා වගේ බඩු ගන්න තියෙනවා ලාභය. එච්චර දුර ගිහිල්ලා බඩු අරගෙන ආවිත් කරන්න තරම් ඕඩර්ස් ලොකු ප්‍රමාණයක් මට තිබ්බේ නැහැ. ඒක නිසා මම පටන් ගත්තේ මම කුරුණෑගල යන ඔක්කලා ගෙදර යන ගමන් බඩු අරගෙන තමයි මම මුලින්ම මලක් දාගෑ නිදි නැතුව මම ඒ මල හැදුවා මට මතකයි. තනියම එහෙම හදලා තමයි ඊට පස්සේ අම්මත් එක්ක එකතු වෙලා අම්මා තමයි මට උදව් කරේ මල් හදන ඒ වැඩවලට. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න මගේ අක්කා ඒ වගේම මගේ බොයිෆ්‍රෙන්ඩ් එයා තමයි මම මේක පටන් ගන්න ඕනේ කියලා කිව්ව වෙලාවෙම හරි අපි කරමු කියලා මුලින්ම මට ඒ වෙලාව මගේ අතේ සල්ලි නැහැ. ඒ වෙලාවේ මම ඒක දීලා මට ඒ ඕන බඩු ටික අරගෙන දීලා හරි මම කරන්න කියන තැන මට හදලා දුන්නේ එයා. ඉතින් මම ආවත් අදරෙන් මතක් කරනවා. ඊට පස්සේ එතනින් ආන්න බොකී හදනවා රැපින් ඒ වගේ වැඩ අම්මත් එක්ක තමයි මම එකතු වෙලා කරේ. ඒතරම හිතුවට වඩා හොඳයි. මොකද මම හිතුවට වඩා කට්ටිය මාව විශ්වාස කළා මට ඕඩර්ස් දුන්නා. මුලදී වෙච්ච අඩුපාඩු මම හිතනවා දැන් ඒවම ගෙන්නේ නැතුව ඇති කියලා. ඉතින් ওই විදිහට තමයි මුලදී මම බිස්නස් එක පටන් ගත්තේ. දැන් මාස 5ක් විතර වෙනවා. එතකොට එහෙම කරගෙන ඉඳි කට්ටිය මට ඕඩර්ස් දෙන්න ගත්තා. බර්ත්ඩේ එකක් තියෙනවා. ඔයාට ගිහිල්ලා මේක සර්ප්‍රයිස් එකක් විදිහට මේක දෙන්න පුළුවන්ද? අන්න ඒ වගේ විදිහට මට ඕඩර්ස් වලට කතා කරා. මේකට මගේ ඒ පැත්තත් තිබුණා. ඒක මම ඒක කරන්න ගත්තා. අන්න ඒ වගේ ටිකක් ඒක වැඩි දියුණු කරගන්න මට පුළුවන් වුණා. මම දැනට හදලා තියෙන බොකේස් වල ඒ වගේ ෆොටෝස් මම ඔයාලට මේකෙන් දාන්නම් වීඩියෝස් ඉස්සරහට මම අරගෙන එන්නම්. දැන් ගොඩක් අය කරනවා කියලා ඒක අපි නොකර ඉන්න ඕනෙත් නැහැ. මෙහෙමයි. මම පටන් ගත්තට පස්සේ අතරම මම දැන් දකිනවා ගොඩක් අය කරනවා. මගෙන් පස්සේ නෙමෙයි මමත් ගොඩක් අය කරනවා දැකලා මමත් TikTok එකේ එහෙම පටන් ගත්තා. හැබැයි දැන් මම කරන්න ගත්ත කාලේට වඩා කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. කමක් නෑ අපි කරන දෙයක් තව කවුරුත් කරාට ඒක කමක් නෑ. හැබැයි අපිට තියෙන කියන්නේ ඒක අය අතරිනුත් අපිට ඕඩර් එකක් එනවා කියලා කියන්නේ එතන මොකක් හරි අපේ කියලා දෙයක් තියෙනවා කියන්නේ අන්න ඒ තැනට හදා ගන්න ඕනේ. මම කියන්නේ මම තමයි හොඳම එකම කියන්නේ. හැබැයි මම යම් තාක් දුරට මම දැන් කරන බිස්නස් එක මම යම් තාක් දුරට ඉස්සරහට ඇවිත් තියෙනවා. ඒක මම දන්නවා. තාම මගේ ෆ්ලවර් බොකේ එකට ලැබෙන ප්‍රතිචාරات ඇත්තටම හොඳයි. කාගෙවත් මම තාම බෑඩ් කමෙන්ට් එකක් අහලා නැහැ. ඉස්සරහටත් එහෙම වෙයි කියලා මම හිතනවා. ඇත්තටම එකක් විදියට ඔයාලටත් පුළුවන් මේ රිබන් ෆ්ලවර් බොකේ හදන්න. ඒ වගේම තව ඕන තරම් එක මැටීරියල් වලින් ෆ්ලවර් බොකේ හදන්න ඕන තරම් ක්‍රම තියෙනවා. අපිට YouTube එකේ සර්ච් කරලා TikTok එකේ සර්ච් කරලා මේ වගේ ඕන විදියකට අපිට වෙලා හදන්න. ඒ වගේම ඕන හරි දෙයක් ඉගෙනගෙන මේ වගේ කරන්න පුළුවන්. මම කියන ෆ්ලවර් බොකේ විතරක් නෙමෙයි දැන් කැන්ඩල් හදන්න පුළුවන්. කැන්ඩල්ස් වලින් බොකේ හදනවා. ඒ වගේම gift item මොන හරි clothing brand එකක් ඔයාලට මහන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් ගන්න. ඒ වගේ මොනවාම හරි දෙයක් තමන්ට කියලා පටන් ගන්න. ඒක ඇත්තටම ගොඩක් හොඳයි. මේ යන විදිහත් එක්ක මේ යන කාලෙත් එක්ක අපිට තමන්ටම කියලා දෙයක් තියෙන එක ලොකු දෙයක් කියලා මට හිතෙනවා. ඊළඟට මම ෆ්ලවර් බොකේ බිස්නස් එක තමයි මම කියනවා මම ඒක පටන් ගත්තේ කියලා ඒක පටන් ගත්තේ නයිවල. ඒ කාලේ ඉඳලා මම අම්මට කීක හිටියා අපේ අම්මට රසට වටලප්පම් හදන්න පුළුවන්. මම අම්මට කීක හිටියා අම්මා අපේ වටලප්පම් බිස්නස් එකකුත් පටන් ගමු කියලා. හැබැයි අම්මා ඒකට මුලින්ම කැමති වුණේ නැහැ. ඊට පස්සේ වගේ වෙද්දී මම අවුරුදු වගේ වෙද්දී මම ආයෙත් අම්මට කිව්වා මම අපේ අක්කට තමයි මුලින්ම කිව්වේ මෙහෙම පටන් ගමු අම්මට කියන්නකො මම නම් කැමතියි එහෙම කියලා මම අක්කට කිව්වා. ඊට පස්සේ අක්කා තමයි කියලා කොහොමද අම්ම කැමති වුණා. මොකද මට හිතුණා කැම බිස්නස් එකකුත් පටන් ගත්තොත්
එක ලොකු දෙයක් වෙයි කියලා නම් කියන්නේ ලොකු දෙයක් කියන්නේ කැම කියන දේවල් මිනිස්සු කන දේවල් මිනිස්සු හැමදාම කන දේවල් එතකොට ආසාවෙන් එයාලට අපි රස දෙයක් දුන්නොත් එයාලා අපෙන් ආයෙ කන් ගන්නවා අන්න ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් ඒක නිසා මට හිතුණා ඒකත් පටන් ගත්තොත් හොඳයි කියලා මම ඒකත් අම්මට අයිඩියා එකක් දැම්මට පස්සේ අම්මත් මොන කැමති වෙලා අපි ඉස්සෙල්ලාම හිතේ මුට්ටියේ ඔට ලප්පන් හදනවා කියලා. හැබැයි ඒ දවස්වල ඒක එහෙමම නැත්තර කියන්නේ ඒක පටන් ගත්තේ නැහැ. ඒක පටන් ගත්තේ නැති ඒක හොඳයි කියලා මම දැන්වත් හිතනවා. ඔය කප්පල තමයි අපි වට ලප්පන් හදන්නේ. ඉතින් අපි ඒක හිතුණා පටන් ගත්ත ඇත්තට මේකත් ඊට වඩා ප්‍රතිචාර හම්බ වෙන ගම ඇත්තටම තාමත් හොඳට වට ලප්පන් බිස්නස් එක යනවා. කටිය ගොඩක් දානවා. එහෙම තව දෙයක් තමයි මගෙන් යන ෆ්ලවර් බොකේ එකත් එක්ක වට ලප්පන් දීපු අවස්ථා අපි ගොඩක් තියෙනවා. මෙතනදල මම වොයිස් කරන්න ඔය තමයි අපි හදන වට ලප්පන්. ඔතන නම් අපිට පොඩි කප් වලින් තමයි ඔය ඕඩර් එක ආවේ. එක එක ප්‍රමාණ වලින් එක එක මිල වලට තියෙනවා. ඉතින් මම ඔයාලටත් කියන්නේ ඔයාලට මොන හරි දෙයක් කෑමක් හදන්න පුළුවන් නම් ඉතින් ඒ දේවල් බිස්නස් එකක් විදිහට කරන්න පටන් ගන්න. හොඳට ඉගෙනගෙන ඒ දේවල් පටන් ගන්න. අදට මම ගිහින් යන්නම්. මගේ වීඩියෝස් වලට කැමති නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. bye bye.